Hi guys, ඉතින් අද අපි කතා කරමු රුපියල් 2000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ෆ්ලැග්ෂිප් ස්මාර්ට්ෆෝන් දෙකක් ගැන. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයා අදත් හිතන්නේ නැත්තේ ඒ වගේ ඉන්ට්‍රැක්ට් නේද? ඉතින් අද අපි කතා කරමු රුපියල් 2000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම හෙඩ්සෙට් එකක් ගැන. එකක් නෙමෙයි මෙතන දෙකක්ම තියෙනවා. ඉතින් රුපියල් 2000ට අඩුවෙන් හෙඩ්සෙට් දෙකක් ගන්න පුළුවන් කියන්නේ මම හිතන්නේ පට්ටම වාසියක්. ඉතින් ඒකේ ක්වොලිටි එක කොයි වගේද කියලා තාමත් මම දන්නේ නැහැ. තාම මේකේ පැකට් එකට ඒ කියන්නේ මම පැක් කරලා ආපු විදියට මම ඒක දිහා හිටියා. ඔයාලත් එක්ක රිවිව් එක බෙදා ගන්න. ඉතින් ඇත්තටම මම තාම මේක අන්පැක් කරලා බලලා නැහැ මොන වගේ හෙඩ්සෙට් දෙකක්ද මේකට තියෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ස්පොන්සර් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මගේ හොනස්ම රිවිව් එක ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. අපි මේක අන්පැක් කරලා බලමු මේක රුපියල් 2000ට අඩුවෙන් ගන්න පුළුවන් වුණාට වාසියද කියලා මෙන්න මේ වීඩියෝ එකේදී. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන විදිය කියන්නේ මගේ ස්ටුඩියෝ එක හැදෙන විදිය බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මගේ vlog channel එක මෙන්න මෙතන තියෙන link එකෙන් ගිහිල්ලා නෑ මෙතන තියෙන channel එකෙන් හරි මෙතන වටන card එකෙන් හරි ගිහිල්ලා මගේ vlog channel එකෙන් මෙන්න මේක හදපු විදිය සම්පූර්ණ වීඩියෝ එකක් ඇති. ඉතින් ඔයාලා ඒක බලලා මගේ vlog channel එකත් බලලා subscribe කරලා දාලා අපිත් එක set වෙන්න. එහෙනම් වැඩි කතා නොකර අපි මේක අන්පැක් කරන් ඉමු. මේක ඇතුලේ රුපියල් 2000ක් වටන item දෙකක් තියනද කියලා. ඉතින් guys අපි මුලින්ම මේකේ cover එක ගලවලා බලමු මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මම වැදින මේ වෙලාවේ blade එකක්. ඉතින් මේකේ cover එක මෙන්න මේ විදිහට ගැලවුවට පස්සේ ඉතින් guys මේකේ cover එක මෙන්න මේ විදිහට ගලවගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා headset දෙකක් මෙන්න මේ විදිහට එකම cover එක ඇතුලේ තියෙනවා. ඉතින් P9 වර්ගයේ headset එකකුයි neck band එකකුයි ඒ කියන්නේ Lenovo neck band එකකුයි තමයි අපිට මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ දෙකේ quality එක මොන වගේද කියලා අපි තාම දන්නේ නැහැ. ඉතින් අපි out appearance එකෙන් බැලුවොත් රුපියල් 2000කට මේ දෙක නම් මට හිතෙනවා වටිනවා ඇති කියලා. තාම මේක හොඳද කියලා දන්නේ නැහැ. ඇත්තටම ගොත් අපි මේ close up shot එකෙන් බලමු මොන වගේද කියලා. ඇත්තටම packing එක අතින් නම් කිසිම අවුලක් නැහැ. මොකද මේ Lenovo headset එකෙන් බැලුවොත් මේ හොඳට packing එක තියෙනවා. ඒත් එකම P9 headset එකෙත් කියන්න තරම් කිසිම වරදක් නැහැ packing එක අතින්. anyway අපි බලමු මේ දෙක දෙවන ගානට ඇත්තටම වටිනවද කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ Lenovo neck band එක unpack කරගෙන ඉමු. ඉතින් අපි මුලින්ම මෙන්න මේ Lenovo neck band එක unpack කරන් බලමු මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. වැඩද නැද්ද කියලාත් බලන්න වෙනවා. මොකද රුපියල් 2000ට වැඩ නැතිවොත් එහෙම ඇත්තටම වැඩක් නැහැ. මේ විදිහට තමයි අපි ඉටිකොලේ ගලවගත්තට පස්සේ පේන්නේ. ඉතින් මේක මේ විදිහට box එකෙන් ගත්තට පස්සේ බලමු මම දැන් පොඩ්ඩක් ඉවසන්න බෑ වගේ. ඉතින් ඔයාලට Lenovo neck band එක box එකෙන් අරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් අපි මේක බලද්දී ඔයාලට හම්බ වෙන මුලින්ම paper work එකක් Lenovo වලගේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තවත් අමතරව හම්බ වෙනවා charge එකත් එක්ක අර කනේ size එකට rubber knob ටික හම්බ වෙනවා. මෙන්න මේ වගේ. කියන්නේ මේක පොඩ්ඩක් අර ඉතින් මේක ඇත්තටම ගොත් පොඩ්ඩක් අර high copy scene එකක් තමයි මට දැනෙන්නේ මේ knobs ටික එහෙම හම්බෙද්දි. ඇත්තටම red color එකත් එක්ක ash color එක මිශ්‍ර වෙන එක පට්ට ලස්සනයි. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි Lenovo වලගේ neck band එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම quality එක අදින් ගත්තොත් ඔයාලට පේනවා ඇති එහෙම කියන්න තරම් ලොකු අවුලක් නැහැ. ඒ කියන්නේ රුපියල් 2000කට මේ වගේ quality එකකින් neck band එකක් දෙනවා මං හිතන්නේ පට්ට වාසි. ඔයාලට පේනවද දැන් මෙතන magnet දෙයක් තියෙනවා. හරි අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන අපි P9 headset එක පොඩ්ඩක් unpack කරන් බලමු මොන වගේද කියලා. ඉතින් අපි මේ P9 කියන headset එකේ ඉටිකොලේ ගලවගමු මුලින්ම. ඉතින් මෙන්න මේ වගේ box එකක් තමයි අපිට P9 headset එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේක unbox කරලා මොන වගේද headset එක තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපිට P9 headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි headset එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට අමතරව අපිට charging cable එක අපිට මේ box එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි මේ box එක පොඩ්ඩක් අයින් කරගමු. ඉතින් මෙන්න මේක තමයි P9 headset එක. මේ කරකවන්න පුළුවන් නේ අපිට. P9 headset එක ඒත් එක්කම මේක තමයි Lenovo neck band එක. ඉතින් මේ දෙක තමයි රුපියල් 2000ක් ඇතුලේ මම ගෙනාවු package එක ඇතුලේ තිබ්බේ. ඉතින් අපි බලමු මේ දෙකේ එකිනෙකට මොන වගේ quality එකක්ද මෙන්න මේ item දෙකේ තියෙන්නේ කියලා.
ඉතින් ඇත්තම කිව්වොත් දැන් අපි වටෙන් ගත්තොත් Lenovo neckband එක මම කලින් යූස් කරලා තියෙන එකක් හින්දා ඒක මට ඒ දවස් ඒ කියන්නේ ඒ neckband එක නම් සැටිස් වුණා. තාම හැබැයි මම P9 headset එක නම් යූස් කරලා නැහැ. අපි ඉතින් මල්ලක දැන් මේ වෙලාවේ තියෙනවා මේ දෙකම රුපියල් 2000 ගණන් උනේ. ඉතින් ඇත්තටම මෙන්න මල්ලක තියෙනවා මෙන්න මේ headset එක. මේ ඇත්තටම මේ headset එක රුපියල් 5000 ගණක් වුණා. ඒ කියන්නේ මට gift එකක් හම්බෙච්ච headset එක. මේක ඇත්තටම සුපිරි bass quality එකකුයි sound quality එකකුයි තිබ්බ. ඉතින් මේක රුපියල් 5000 ගණක් වුණා. ඊට අමතරව මල්ලක තව තියෙනවා මෙතන iPod 4 කියන එකක්. ඉතින් මේකත් රුපියල් 3000 ගණකයි 4000 ගණක් හරි වුණා. මේක දැන් ටිකක් කල් අරගෙන. ඊට අමතරව මල්ලක තව තියෙන headset වලින් ගත්තොත් මෙන්න මේ headset එක කියන්නේ මේක wired headset එකක්. මේක තමයි මම mic එක විදි mic එක use කරන්නේ. ඉතින් ඒ ටික සාමාන්‍යයෙන් ගත්තාම එකක් 2000ට ආසන්න වැඩි ගුණලක් වුණා. ඉතින් මේ දෙකම රුපියල් 2000ක් වගේ මුදලක් තමයි අපිට ගියේ. අපි එකිනෙක use කරලා බලමු මේක use experience එක මොන වගේද කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ P9 කියන headset එක on කරලා connect කරගෙන බලමු මොන වගේ experience එකක්ද අපිට එන්නේ කියලා. මේ battery දිනවද දන්නේ මම දැන් unbox කරේ. ඔන්නුනා කියන්න තරම් අවුලක් නෑ. හැබැයි අර බජට් ගතිය පොඩ්ඩක් දැනෙනවා ඔළුවට. එනවා දැම්මට පස්සේ අතරම මලුට මදිද මන්ද ඒක බලමු. අර බජට් ෆීලින් එක ටිකක් වැඩිපුර දැනෙනවා මේ හෙඩ්සෙට් එකේ. ඉතින් ඇත්තම කිව්වොත් හෙඩ්සෙට් එක නම් කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකේ බැටරි ලයිෆ් එක නම් හොඳ වෙයි කියලා හිතනවා. අපි බලමු මේකේ මියුසික් එකක් ප්ලේ කරලා මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද අපිට ගන්න පුළුවන් කියලා. හැබැයි මේක බජට් ගත්තේ මම කිව්වා වගේම ටිකක් සෑහෙන්න දැනෙනවා. මොකද මේ කනට ෆිට වෙන්නේ නැති එකක් වෙනවා මට දැනෙනවා. මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ ගෙවන ගන්න පට්ටවන්න සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන. ඒ වුණාට අර තියෙන එකම අවුල තමයි මට දැනුණ ලොකුම අවුල තමයි මේක අර කනට ෆිට වෙන්නේ. යවුවට පස්සේ අර කනට ෆිට වෙන්නේ නැති කද විතරයි මට දැවුනේ. ඒ කියන්නේ මේකේ සවුන්ඩ් ක්වොලිටි එකත් කිසිම අවුලක් කියන නෑ නෙමෙයි. මගේ අර මම කලින් කිව්ව හෙඩ්සෙට් එකත් එක්ක කම්පයර් කරද්දී රුපියල් 5000 ගණක් කිව්වේ. ඒකත් එක්ක කම්පයර් කරද්දී නම් සවුන්ඩ් ක්වොලිටි මට පොඩ්ඩක් වෙනස දැනෙනවා. ඉතින් ඒ වුණාට මේක අර බජට් එකත් එක්ක ගද්දී සුපිරිම ක්වොලිටි එකක් කියලා කියන්න පුළුවන් මේ බජට් එකට. ඉතින් අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි මෙන්න මේ P9 කියන හෙඩ්සෙට් එක යූස් කරලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර පොඩ්ඩක් ට්‍රැවලින් වයිබ් එක කරගෙන පොඩ්ඩක් අර කාම් එකකින් ඉන්න ඕන නම් මේක ෂේප් අවුලක් නෑ. මොකද ඕන තැනක අරන් යන්න පුළුවන්. කියන්නේ පොඩි ඩීසන්ට් ලුක් එකක් තියෙනවා. මේක නේ හයි කොපි එකක් නේ. අර Apple ලගේ හෙඩ්සෙට් එකේ කොපි එකක් වගේ තියෙන්නේ. මේක සුදු පාට වුණා තවත් ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් අපිට එච්චරයි P9 හෙඩ්සෙට් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. එහෙම ලොකුවට දෙයක් කියන්නත් නැහැ. මේක අපිට normal විදිහටම normal headset එකේ න ports නේ moods ටික ඒ විදිහටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් මේ මෙතන power button එක call up down volume up down ඒ ටික තමයි ඉතින් P9 headset එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි P9 headset එක ගැන දැන් කතා කරා. ඉතින් guys අපි දැන් බලමු මෙන්න මේ Lenovo neckband එකේ ඔයා ගෙවන ගන්නට හොඳ sound quality එකක් තියනවාද කියලා. ඉතින් අපි මේකත් අර විදිහටම on කරගමු. මේක on කරද්දී ඔයාලට පේනවා ඇති indicator light එකක් පේනවාද? indicator light එකක් පත් වෙනවා. අපි ඒකත් කනෙක්ට් කරගෙන අපි බලමු මේකේ sound quality එක පාට හොඳටද කියලා. අතරම මේමයි මේකේ neckband එකේ sound quality එක මට දැනෙනවා P9 එකේ sound quality එකට ඒ කියන්නේ මට එහෙම හිතෙනවා ඇත්තේ. මොකද මේ P9 එක එහෙම කන උඩින් දාන එකක් වුණාට neckband එක අපිට තියෙන්නේ කන ඇතුළට දාන්න. ඒ හින්දා වෙන්නේ නැති මම හිතන්නේ sound quality එක ලොකෝට දැනෙන්නේ. anyway headset එකේ sound quality එකයි මේකේ sound quality එක ඇත්තම කිව්වොත් රුපියල් 2000කට මම ඇත්තටම සෑහීමකටපත් වෙනවා. ඉතින් මොකද කිව්වොත් රුපියල් 2000ක් ඇතුළේ වට මේක ගන්න පුළුවන් වෙනවා කියන්නේ මම හිතන්නේ ඒකත් ලොකු ඔෆර් එකක්. මොකද කිව්වොත් සාමාන්‍යයෙන් දවසෙන් අපි මේ දෙක පර්චේස් කරාත් මම ඒ දවස්වල මේක මුලින්ම දවස්වල පර්චේස් කරේ 1500ක වගේ මුදලක්. ඒ කියන්නේ ගෙන්නද්දිත් රුපියල් 300ක් විතර ඇඩ් වෙනවා. ඉතින් මේ දෙකම රුපියල් 2000ක් කියන්නේ පට්ට ඔෆර් එකක්. මොකද මේ දෙක වෙන වෙනම ගත්තොත් අනිවාර්යෙන් රුපියල් 2500කට වැඩි මුදලක් ඔයාට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් 2850ක් රුපියල් 2900ක් වගේ මුදලක් තමයි ඔයාට දෙකම යන්නේ. ඉතින් රුපියල් 2000කට ගන්න පුළුවන් වෙද්දී මම හිතනවා ඒක පට්ටම ඔෆර් එකක් කියලා. anyway අපි එහෙනම් headset දෙකේම review දෙක ගෙනාවා. ඒ කියන්නේ මම මේක ඇත්තම කිව්වොත් මුලින් කිව්වා වගේ මේක ස්පොන්සර් වීඩියෝ නෙමෙයි හින්දා මගේ අවංක review එක තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් මේක ඔයාලට purchase කරන්න ඕනේ නම් එයාගේ details මම description එකේ දාලා තියෙනවා. first comment එකේ වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන එයාගේ contact number එක, මේ තියෙන එයාගේ store එකේ නම. ඉතින් ඔය ඉතින් දැන්ම WhatsApp message එක දාන්න ඔයාලට මේක purchase කරන්න ඕනේ නම් නමයි
ඔයාගේ ඩිලිවරි එක එන්න ඕන ඇඩ්‍රස් එකයි වැඩ කරන ෆෝන් නම්බර්ස් දෙකුයි. එයාලා කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා ඔයාලා ගෙදරටම. ඉතින් ඇත්තටම සර්විස් එකේ කිසි අවුලකුත් තිබෙන්නේ නැහැ. එයාලා කියන දවසටම ආවා. ඒ කියන්නේ මම ඒකට සර්විස් එක අතින් ඒ කියන්නේ කස්ටමර් කෙයා ඒ ඔක්කොමත් අතින් ගත්තොත් ඒක රේට් කරන්න පුළුවන් මට 95ක් විතර ලකුණක් දෙන්න පුළුවන්. මොකද ඒ තරම් ඒ කට්ටියගේ කස්ටමර් සර්විස් එක හොඳයි. ඉතින් මේ අයිටම් දෙකත් කියන්න අවුලක් නැහැ. ඉතින් ඔයාලට ඊළඟට රිවිව් කරන්න ඕන අයිටම් මොනවද තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි එක දානකොට වීඩියෝ එක එන්ඩ් කරලා දාමු. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe නොකරන වීඩියෝ බලන්නේ පල්ලා තියෙන subscribe button එක press කරලා bell icon එක තෝල් දාලා අපිත් එකතු වෙන්න. එහෙනම් අපි තවත් අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. bye bye.